පාඩම් කිරීමට පොත දෙස බලාගෙන සිටීමෙන් පමණක් ඔබ යම් දෙයක් ඉගෙන ගන්නේ නැහැ. විද්‍යාත්මකව ඔප්පු කර ඇති දේ නම් යමක් කියවා පොත වසා තමාගේම ප්‍රශ්න අසා පිළිතුරු දීමෙන් මතකය 80%කින් පමණ වර්ධනය වන බවයි. ප්‍රායෝගිකව එක ඡේදයක් කියවා පොත වසා තබා එහි තිබූ වැදගත් කරුණු මතක් කරන්න. කාලපරාස සහිත පුනරීක්ෂණ. අද පාඩම් කරන දෙය හෙට වන විට අපිට අමතක වන්නට පුළුවන්. මේක විද්‍යාවේදී ෆොගෙටින් කර්ව් ලෙස හඳුන්වනවා. මේ පරාජය කරන්න නම් පාඩම් කරන දේ පැය 24කින් සතියකින් සහ මාසයකින් නැවත මතක් කරන්න. එවිට එය කෙටි කාලීන මතකයේ සිට දිගු කාලීන මතකය වෙත ගමන් කරනවා. තවත් ක්‍රමයක් තමයි පොමඩෝරෝ ක්‍රමය. අපේ මොළයට එක දිගට අවධානය යොමු කර හැක්කේ සීමිත කාලයයි. මෙම ක්‍රමය යටතේදී විනාඩි 25ක් දැඩි අවධානයෙන් පාඩම් කර විනාඩි 5ක විවේකයක් ලබා ගන්න. මෙලෙස මෙය වට 4ක් කළ පසු විනාඩි 15ත් 30ත් අතර ලොකු විවේකයක් ගන්න. මෙය මොළය වෙහෙසට පත්වීම වළක්වනවා සහ ඔබගේ මතකය වැඩි කරනවා. කරුණක් ඇත්තටම දන්නවාදයි දැනගන්න හොඳම ක්‍රමය නම් එය අවුරුදු 10ක කුඩා දරුවෙකුට තේරුම් කර දෙන අයුරින් සරලව විස්තර කිරීමයි. ඔබට සරලව විස්තර කළ නොහැකි නම් එහි අර්ථය ඔබ එය තවමත් නිවැරදිව තේරුම්ගෙන නැති බව ඔබට ඒත්තු ගන්වනවා. මතක තබා ගන්න. සාර්ථකත්වය කියන්නේ වාසනාව නෙමෙයි. එය සැලසුම්, කැපවීම සහ නිවැරදි ක්‍රමවේද යන කරුණු වල එකතුවක්. අද ඔබ දරන වෙහෙස හෙට ඔබේ ජයග්‍රහණයේ පදනමයි. අද ඉඳන් පටන් ගන්න. හෙට දවසේ ජයග්‍රාහකයා ඔබ.